හයි ටෝනස් ඔන්න අද ඉඳලා අලුත් වැඩක් පටන් ගන්නවා. ඒ තමයි Ben 10 universe එක ඇරෙන්න ෆිල්ම් ගැනත් කතා කරනවා ගැටින්. අපි අද මුලින්ම කතා කරන්නේ early man 2018 ෆිල්ම් එක. මේකෙන් අපිට බලන්න පුළුවන් ගල් යුගයේ ඉන්න මිනිස්සු සෙට් එකක් Taman ජීවත් වෙන නිම්නය බේරගන්න වැඩ කරන්න කොහොමද කියලා. එහෙනම් guys අපි යන් early man 2018 ෆිල්ම් සමරි එක කියවන්න. කල්කියවගේ ගල් යුගයේ ජීවත් වෙන පොඩි මිනිස් ගෝත්‍රයක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. මේගොල්ලෝ ඊටම සරල ජීවිතයක් තමයි ගත කරන්නේ වගේම හාව වගේ පොඩි සත්තු දඩයම් කරමින් සතුටින් ජීවත් වෙනවා. මේ ගෝත්‍රයේ ඉන්න නිර්භීතම තරුණයා තමයි ඩක් කියන්නේ. මේ හාවුන්ට වඩා ලොකු සත්තු දඩයම් කරන තමයි හීන දැක ඉන්නේ. ඒත් මෙයාලගේ ගෝත්‍රයේ නායකයා වෙන බොබ්නාර් කියන්නේ ආරක්ෂාකාරීව ඉන්න එක තමයි ගොඩක් හොඳ කියලා. කොහොම හරි එක අවස්ථාවකදී ලෝකඩියෝගේ ඉන්න නූත් කියලා සාමූරයෙක් තමන්ගේ ආයුධ සන්නද්ධ සෝල්ජර්ස්ලත් එක්ක මේ නිම්නය ආක්‍රමණය කිරීමත් සමග මෙයාලගේ සාමකාමී ජීවිතය උටු යටි කර වෙනවා. මේ ආක්‍රමණය අතරතුර සිදුවන ගැටුමකදී ඩග් අහම්බෙන් වගේ ලෝකඩියෝගේ නගරයකට රැගෙන යනවා. එහෙට ගියට පස්සේ මෙයා දකිනවා එහෙ මිනිස්සු පූජනීය පන්දුව ලෙස හඳුන්වන එක ක්‍රීඩාවකට ගොඩක් ඇලුම් කරනවා කියලා. ඇත්තටම මේ අපි හැමෝම දන්න ෆුට්බෝල් මේ වෙලාවේ ආක්‍රමණය කරලා තියෙන තමන්ගේ නිම්නය නැවත ලබා ගැනීමට ඩක් නිර්භීත තීරණයක් ගන්නවා. ඒ තමයි මේ ලෝකඩ යුගයේ ඉන්න ටැලන්ටඩ්ම ෆුට්බෝල් ටීම් එක වන රියල් බ්‍රොන්සියෝ එක ෆුට්බෝල් කම්පිටිෂන් එකක් තියන්න නූත් සාමිට අභියෝග කරන එක. ඩක් දින්නොත් එයාලට එයාලගේ නිම්නය ආයෙත් ලැබෙනවා. පැරදුනොත් මුළු ගෝත්‍රයටම ලෝකඩ පතල්වල ජීවිත කාලය පුරාවටම වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඩග් තමගේ ගෝත්‍රයට ආයෙත් ඇවිල්ලා තමන්ගේ සංගයට ෆුට්බෝල් පුහුණු කරන්න උත්සාහ කළත් මෙයාලට ෆුට්බෝල් ගැන කිසිම දැනීමක් නැහැ කියලා ඩග්ට අන්තිමේ තේරෙනවා. පස්සේ මෙයාලා දැනගන්නවා තමන්ලගේම මුතුන්මිතෝ තමයි මේ ලෝකෙට පාපන්දු ක්‍රීඩාව හඳුන්වලා දීලා තින්නේ කියලා. මේ වෙලාවේ ලෝකඩියුගේ ඉන්න දක්ෂ ක්‍රීඩිකාවක් වන ගුණගෙත් සහයතිව මේ සෙට් එක බොහොම උනන්දුවෙන් පුහුණු වෙන්න පටන් ගන්නවා. ඩග්ගේ හොග්නොප් කියන සුරතල් ඌරත් මේගොල්ලන්ගේ උද්‍යෝගය වැඩි කරන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා. කොහොම හරි අවසානයේ ලෝකෙම බලන් හිටපු මහා තරගය ආරම්භ වෙනවා. ගල්යුගේ ටීම් එක සහ ලෝකඩියුගේ ටීම් එක එකිනෙකා සමග සටන් කරද්දී මුලදී ඩග්ගේ ටීම් එක පසුබෑමකට ලක් වුණත් ඔවුන් අතර තියෙන ශක්තිමත් සහෝදරත්වය සහ එකමුතුකම නිසා ලෝකඩියුගේ නවීන උපක්‍රම පරද්දලා ඉදිරියට එන්න එයාලට පුළුවන් වෙනවා. නූත් සාමූරයා මේ අතරේ කම්පිටිෂන් එක ජයග්‍රහණය කරන විවිධ වංචා කරත් ඩග් ඇතුළු මිතුරු කැල මේ කිසි දෙයකට පසුබට වෙන්නේ නැහැ. අවසානයේ ඉතා උද්‍යෝගමත් අවසානයකදී ගල්යුගේ ටීම් එක තමන්ගේ තීරණාත්මක ගෝල් එක අරගෙන තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්නවා. මේකෙන් ඔප්පු වෙනවා රන් සහ තාක්ෂණයට වඩා එකමුතුකම සහ කැපවීම බලවත් කියලා. නූත් සමගේ වංචනික වැඩත් හෙළි වෙනවා වගේම එයාට එයාගේ බලයත් අහිමි වෙනවා. ගෝත්‍රයට එයාලගේ නිම්නය ආයෙත් ලැබෙනවා සහ ලෝකඩ යුගයේ ජනතාවගේ ගෞරවයත් එයාලට ලැබෙනවා. අවසානයේ ශිෂ්ටාචාර දෙකම ෆුට්බෝල් වලට තියෙන ආදරය නිසා සාමකාමීව ජීවත් වීමට තීරණය කරනවත් සමගම early man කියන ඒ ලස්සන ෆිල්ම් එක අවසන් වෙනවා. ඉතින් අන්න කොහොමද මම අද කතා කරපු ෆිල්ම් එක. ඔයාලා මගේ ෆිල්ම් තවත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඊළඟ ෆිල්ම් එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.